හායි ගයිස් කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් එන්න අදත් මාත් එක්ක පොඩි ගමනක් යමු. අද අපි යන්නේ වන් ගෝල් ෆේස් එකට. ඉතින් වන් ගෝල් ෆේස් එකට ඇතුල් වෙද්දී එතන ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. විනාඩි 10ක් විතර පරක් වුණා අපිට ඇතුල් වෙන්න. කොහොම හරි ඒක ඉවර වෙලා අපි එන්ට්‍රන්ස් වුණා. ගේට් එකත් ඕපන් වුණා. ඊට පස්සේ කාපාක් එකේ කායක නතර කරලා අපි යන්න තමයි හදන්නේ. මේ අපේ කට්ටිය හයියෙන්ම දුවන්නේ මේ පරක්කු වෙලා තිබ්බේ හොඳටම. ඒ නිසා අපි ඇතුළට ගිහිල්ලා ලිෆ්ට් එකේ නැගලා තමයි ආවේ. PVR එකට තමයි අපි ආවේ වන් ගෝල් ෆේස් එකේ තියෙන ෆිල්ම් එකක් බලන්න. 1:45ට ෆිල්ම් එක පටන් ගන්න. අපි එතනට යද්දිත් හරියටම 1:45යි. හරි වෙලාවටම තමයි ගියේ. ඊට පස්සේ මම ගියා ඉතින් පොප්කෝන් ටිකක් ගේන්න. මොනා කරන්නත් කාලා ඉන්න එපා. ඊට පස්සේ ටිකට්ස් ටික පෙන්නලා ඇතුල් වෙන්න තමයි හදන්නේ. මම ඉතින් පොප්කෝන් එකත් ඉස්සර කරගෙන යනවා ඇතුළට. අපි ඇතුළට යද්දි ෆිල්ම් එක පටන් අරගෙන නෙවෙයි තිබ්බේ. හොඳ වෙලාවට ගිය ගමන්ම තමයි පටන් ගත්තේ. ධර්මයුද්ධ 2 ෆිල්ම් එක බලන්න තමයි අපි ගියේ. ඔයාලා මං හිතන්නේ එක ෆිල්ම් එක බලලා ඇති. ඇත්තරම ධර්මයුද්ධ 2 ෆිල්ම් එක මාරම ලස්සනයි. හිතන්නේවත් නැති විදිහට කතාව මාරම ලස්සනට තමයි ඒක ඉවරුනේ. ඉවර වෙච්ච විදිහටත් මම හරි කැමතියි. ඒ නිසා ඉතින් මට හරි සතුටුයි. එදා අපි ඊට පස්සේ සෙල්ෆි එකකුත් ගහුවා ගිය කට්ටිය. අබීගේ අම්මයි තාත්තයි අපේ අම්මයි අපි දෙන්න තමයි ගියේ. ඊට පස්සේ ෆිල්ම් එක ඉවර වෙලා මෙයා කෝල් එකක් අපේ අම්මලා දෙන්න ෆිල්ම් එක ගැන දුන්නද කතා කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපි පල්ලෙහාට ආවා පොඩි බඩගින්නකට. බඩගිනිත් නෑ නිකන් ආවේ. ඉතින් වින්සූස් පායකට තමයි ආවේ. මේක මේ අයිස්ක්‍රීම් එකක් තමයි අපි ගන්න යන්නේ. මේ අයිස්ක්‍රීම් එක හැදෙන්නේ ඔය චොක්ලට් එකක් නේ අපි ගත්තේ. ඒකේ අර මේ බීම එකක් වගේ තියෙනවා. ඒක උඩින් වක් කරනවා පේන්නේ ඔයගලන්ට. ඒක හැදෙන හැටි. ඊට පස්සේ ඒක අර හිම වගේ වෙලා කප් එකට වැටෙනවා. අයිස්ක්‍රීම් එකක්. ඒක හැදෙනකම් අපි දෙන්න බලාගෙන ඉන්නවා ඉතින්. ඊට පස්සේ ඒකට ඔය කජු අනම්මනන් දාලා ඔය තියෙන්නේ අන්තිමට ඒ අයිස්ක්‍රීම් එක. ඒක මාරම රසයි. මේ අපි කට්ටිය ඉතින් try කරන්නනේ ගත්තේ. බඩගින්නට නෙමෙයි. ඔක්කොම කට්ටිය හැඳි පහකුත් අරගෙන ඒක කෑවා. ඔයිට කලින් මම ඒකේ කාලා තියෙන ස්ට්‍රෝබෙරි ඒකත් හරි රසයි. ඊට පස්සේ ටැකෝ එකට ගියා. ටැකෝ එකක් ගත්තා. ඔය ඒක කන වීඩියෝ එකක් තමයි තියෙන්නේ. හැමෝටම ගත්තා ටැකෝස්. අපි දවල්ට කාලා ආවේ. ඒ නිසා චුට්ටක් ස්නැක් එකක් වගේ තමයි අපි ගත්තේ. ඒක කාලා ඉවර වෙලා ෆොටෝ එකකුත් අපි ගත්තා. ඊට පස්සේ මේ යන්නේ ද කේකරි එකට අපිට චීස් කේක් එකක් ගන්න. කේක් එකක් ගන්න නෙමෙයි කේක් ස්ලයිස් එකක් ගන්න. ඊට පස්සේ මේ තියෙන එතන තිබ්බ චීස් කේක් වර්ග ඒවෙන් අපි ගත්තේ මෙන්න මේ නිව්යෝර්ක් චීස් කේක් කියන චීස් කේක් එකෙන් ස්ලයිස් එක. එයා හරිම කැමති චීස් කේක් කන්න. එයාගේ චීස් කේක් එක එනකන් තමයි අපි මේ බලාගෙන හිටියේ. ඊට පස්සේ ආවට පස්සේ ඒක කෑවා. ඊට පස්සේ අපි ගියේ රූට්ස් එකට. රූට්ස් එකේ මම අර කලින් එන වීඩියෝ එකකින් ඔයාලා දකින්න ඇති මම මැංගෝ ජූස් එකක් බිව්වා එකෙන්. ඉතින් මම ගෙදර කට්ටිය වෙතන්ට එක්කගෙන ගියා. එතකොට ඒ මාර්ගෙන් මටත් එකක් බොන්න පුළුවන් නේ ආයි. ඒක මාරම රසයි. ඔයාලත් ගියොත් රූට්ස් එකෙන් ඒ ජූස් එක try කරලා බලන්න. ඊට පස්සේ ඉතින් අපි දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. ටිකට් අර කාපාක් එකේ පේමන්ට් එක කරා. ඊට පස්සේ අපි බයි බයි කියලා ගෙදර යනවා. මේ හවස 5ට විතර ඇති. 5ත් පහ වෙලාද කොහෙද. ඉතින් අද අපේ හබීගේ අම්මගේ බර්ත්ඩේ එක. එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි අපි ෆිල්ම් එක බලන්න ගියේ. ඉතින් බර්ත්ඩේ එකට චුටි කේක් එකකුත් කපලා මේ කේක් එක යා කට්ටියට කවනවා. මං ඉතින් මටත් කෑල්ලක් කවා ගත්තා. ඊට පස්සේ තමයි අපේ අම්මට යා අම්මා කේක් කෑල්ල කවන්න. ඊට පස්සේ අපේ සීයා ඉන්නවා. සීයාටත් අම්මා කේක් කෑල්ලක් කැව්වා. ඊට පස්සේ හාපුටුවේ ඉඳගෙන ඉන්න අපේ නැන්දා. නැන්දටත් කේක් කෑල්ලක් කැව්වා. ඉතින් ඔය විදිහට තමයි අපි බර්ත්ඩේ එක යාගේ සැමරුවේ. ඊට පස්සේ අපි
ලින්ස් එකෙන් නූඩල්ස් එකක් ගෙනවා, කිල්ස් එකෙන් චිකන් එකක් ගෙනාව රෝස් කරපු. ඒත් එක්කම ඇපල් වයිට් එකෙන් කුත්තෝකුත් ගෙනල්ලා ස්ප්‍රයිට් එකකුත් ගෙනල්ලා ඒව තමයි අපි රෑට කෑවේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.